මෙවර පැවති ඩ්‍රීම් ස්ටාර් 12 වන අදියරේ ජයග්‍රාහී කිරුළට උරුමකම් කිව්වේ කැලණිය ජන්නී මහත්මයා විසින්. ජන්නී ඩ්‍රීම් ස්ටාර් ආරම්භයේ පටන්ම තම ගායන හැකියාවන් දෙරණ ආදරණීය රසික පිරිස හමුවේ පෙන්වමින් සිටියා. දිනෙන් දිනම තම හැකියාවන් මනාව වැඩි දියුණු කර ගනිමින් ඇය ජයග්‍රාහී කිරුළට උරුමකම් කියන විටත් විශිෂ්ට ගායිකාවකගේ ලක්ෂණ පෙන්වුම් කරමින් සිටියා. සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී ඇයගේ ගායනය විශිෂ්ට මට්ටමක පැවතුණා. ජයග්‍රහණයෙන් පසුව ඇය තම මුහුණ පොතට මෙවන් සටහනක් දෙක් කර තිබුණා. සිහින තරු මාවතේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් මා මේ ගමන් මඟ කොතරම් දුෂ්කර වුවත් මා අසලේ මහා පෞරක්සේ රැඳී සිටි. ඔබ සැම නිසා අවසන් වේදිකාවේදී සිහින තරුසේ කිරුළු පැනදීමට මට අවකාශය හිමි වුණා. ඉතින් මේ මම ඒ ගමන් මඟ තුල මා අසලම රැඳෙමින් යෝධ සෙවණැල්ලක්සේ මට රැකවරණය දුන් සැමට ස්තුති කිරීමට අවස්ථාව කරගමි යනුවෙන් ඇය තම ජයග්‍රහණයට උදව් කළ සැමටම ස්තුතිය පොද කර සිටියා. අද අපි කියන්න යන්නේ ජන්නිගේ පළමු විදේශ ප්‍රසංගය ගැන. මේ අපට ඒ ගැන දැනගන්නට ලැබෙන ආකාරයට මේ වන විට ජන්නීට පළමු විදේශ ප්‍රසංගය සඳහා ඩුබායි වලින් ආරාධනාවක් ලැබී ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව ඉතාමත් ඉක්මන් දිනයකදී ජන්නී මහත්මයාට ආදරය කරන ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ඇගේ ගායනීය රස විඳීමට හැකියාව ලැබෙනු ඇති.